එතකොට ඒ ගැටලුව වලට විසඳුම් ලෙස විද්‍යාඥයෙක් එකතු වෙලා පරීක්ෂණ සිද්ධ කරලා බලලා ඒ ආකාරයට අලුතෙන් විද්‍යාව පිළිගන්න උදාහරණයක් විදිහට මේ මාසත් වෙලා ඔය කියපු වෘත්තිකයේ ප්‍රවාදේ මොකක්ද කියනවාද අන්තිමට ඔය අසත් වෙලා කියනවා. මුලින් කිව්වේ අන්නේ අපි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒක නිදහසේ නිසාසනේ ගලා යන කාලවකවානුවක් තියෙනවා මේ මතයන්ට. නිදහසේ ගමන් කරන කාලය. ඒකට තමයි කියන්නේ සාමාන්‍ය විද්‍යාවදී කියන්නේ. ඒකට තමයි කියනවා ප්‍රවේදිකා විසඳනවාදී කියලා කියනවා. ඒ කියන්නේ මේ කාලේදී කරන්නේ ඒ ප්‍රේදානවාදයක් එක්ක බැඳිලා තියෙන වෙනත් අවශේෂ ගැටලු විසඳීම විතරයි සිද්ධ කරන්නේ. ඒකට විරුද්ධව එන පොඩි විවේචනයක් පවා ව්‍යාජ ඥාන විදිහට බහැර කරලා දානවා. හරිද? ඒකයි ඒ කාලපාසය. හැබැයි ඔක්කොම ඥාන පරම්පරාව ඒ කියන්නේ සේවස් දෙකක් විතර යනකොට තමයි අලුත් පරම්පරාව විදිහට. ඒකට ඒ අලුත් පරම්පරාව කරන වැඩේ තමයි මේකට එල්ලෙන්න ලොකු විවේචනයක් ඇදලා අරගෙන ඒ වගේ විප්ලව කරන්න යනවා. හරිද? ඒ කියන්නේ මේක වැරදි මෙහෙමයි පුදුමේකේනවාදී කියලා කියන විදිහට සූර්යකේනවාදී කියනවා. කියලා අලුත් විද්‍යාඥයෙක් අපිට කියනවා ඒකට අලුත් මාර්ගයක් කියන්න හදනවා. අන්න ඒ කාලේ තමයි අනියමයක් හැදගෙන කියන්නේ. මේ කාලේදී හටගන්න මේ අනියමය කියන්නේ විවේචනයක් පුළුල් විදිහට හැදලා තියෙනවා. ඊට පස්සේ විද්‍යාත්මක විප්ලවය කියන්නේ මේ අනියමයක් වර්ධනය වෙලා එකපාරට එක වෙලාවකට පුරලා යනවා. පුරාගෙන ඉතින් පරතමත්ය වරපන්නට දාලා අනුමතයක් කියනවා. මේකෙදි කියනවා ඔය පැරණි විද්‍යාඥයින් එහෙම මේ වදවි යනවා. ඒ කියන්නේ පරණ කට්ටිය අයින් වෙලා කට්ටියට එනවා. හරිද? ඒ වගේ කොට නැත්නම් වටා පිටාවේ කට්ටිය අලුත් එකකට අලුත් මත පිළිගන්න බැහැ. හරිද? ඒ වගේ වෙන්නේ. ඉතින් විද්‍යාත්මක විප්ලවයට පස්සේ ඉන්නේ පැරඩයිම් මාරුවක්. ඒ කියන්නේ පදනවාදයේ මාරුවීමක් වෙනවා. පදනවාද මාරුවක් කියන්නේ ඔය පෘථිවිඥානවාදයේ වගේ තිබ්බ සාම්ප්‍රදායික මතය බැහැර කරලා ඊට වඩා හොඳ එක අලුතෙන් ගේන පොත පදනවාදය වෙන්නේ සූර්යඥානවාදයේ තියෙනවා. ඉතින් මේක හරියට